ඒ මහත්මයා හනීෆා මහත්මයා අහනවා ඉස්ලාම් ධර්මයේ කුර්බාන් කියලා ක්‍රමයක් තිබෙනවා. අපි හජ්ජි කාලේ ගව ඝාතනයක් සිද්ධ කරනවා. ඒ ගව ඝාතනය සිද්ධ කරන අවස්ථාවේදී මම කලින් ගව ඝාතනය සඳහා ඒ කුර්බාන් කියන ඉස්ලාම් ධර්මානුකූල පින් කටයුත්තක් සඳහා මම මුදල් වැය කරලා තිබෙනවා. නමුත් එකපාරක් පල්ලියේ පූජකතුමා මගේ අතට පිහිය දීලම ගවයව කපන්න කිව්වා. කපන්න කියපු දවසේ ඉඳලා එකදු ගවයෙක්වත් කපන්න නම් මට හිතක් නැහැ. ඒ ගවයාගේ ඇසෙන් පිටවන කඳුළු දැකලා මගේ පපුව මුණු වෙන්න පටන් ගත්තා. ඒ කුර්බාන් කියන ඒ පිනක් වශයෙන් ඉස්ලාම් දක්වන ක්‍රමයෙන් මම සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා මගේ අතින් කවදාවත් මම එසේ සිදු කරන්නේ නැහැ. ඕනනම් ඒ සඳහා අවශ්‍ය කරන මිල මුදල් පමණක් ලබා දීම මා සිද්ධ කරනවා කියලා. ඇයි මේ ගවයාගේ කඳුළු වලට ඉස්ලාම් ලබා දෙන ඒ පිළිතුර මොකක්ද කියලා අහනවා. ඉස්ලාම් ධර්මය සත්ව කරුණාව ඒ සඳහා දැටි අවධාරණයක් ලබා දී තිබෙන ධර්මයක්. සත්වයින්ව කාරුණික ඇසකින් අපි නඩත්තු කළ යුතුයි කියලා ඉස්ලාම් ධර්මයේ තුල සඳහන් වෙනවා. වරක් නබි නායකතුමාණන් පාරේ ගමන් කරන අවස්ථාවේදී කුරුල්ලෙකු අසාමාන්‍ය ලෙස හඬක් නගන්නට පටන් ගන්නවා. එම අවස්ථාවේදී නබි නායකතුමාණන් අහනවා ඇයි එම කුරුල්ලාගේ ශබ්දය අසාමාන්‍ය ලෙස හඬ නගන්නේ කියලා අහනකොට නබි මිත්‍රවරයෙක් පවසනවා ධර්ම දුන්තයාණනි මම ඒ කුරුල්ලාගේ කුරුළු පැටවම අරගත්තා. එම නිසා තමයි ඒ මව් කුරුල්ලා අඬා වැළපෙමින් කෑමොර ගසන්නේ කියලා කියනකොට නබි නායකතුමාණන් කිව්වා වහාම ඒ කුරුළු පැටවව ඒ මව් කුරුල්ලාත් සමග එක් කරන්න කියලා නියෝග කරා. මෙන්න සත්ව කරුණාව. නබි නායකතුමාණන්ගේ කාලේ ක්‍රීඩාවක් තිබුණා. සත්වයෙකු ඉලක්ක කරගෙන දුනු විදීමේ ක්‍රීඩාවක්. නබි නායකතුමාණන් ඒ ක්‍රීඩාව තහනම් කළා. කිසිදු පුද්ගලයෙකුගේ පෞද්ගලික ආස්වාදය සඳහා පෞද්ගලික රුචිය සඳහා පෞද්ගලික කැමැත්ත සඳහා විනෝදාංශය සඳහා කිසිදු සත්වයෙකු ඉලක්කයක් වී ඝාතනයට ලක් නොවිය යුතුයි කියලා නබි නායකතුමාණන් පැහැදිලි අනත් පැනෙව්වා. ඒ වගේම නබි නායකතුමාණන් පවසනවා එක්තරා උපාසක මාතාවක් ඉස්ලාම් ධර්මයේ සියලු පින් කටයුතු නිසි පරිදි සිද්ධ කළ උපාසක මාතාවක් එක අවස්ථාවකදී කරපු දෙයක් තමයි තමන්ගේ සුරතලයට ඇතිදැඩි කරගත්තු බලලෙකුට ආහාර පාන ලබා නොදී ඒ බලලාව ගැටගසා තබලා හිර කර තැබුවා. ඒ බලලාව ලිහල දැමුවෙත් නැහැ. ඒ බලලා විසින්ම තමන්ට අවශ්‍ය කරන ආහාර පාන සොයා ගන්නට නබි නායකතුමාණන් පවසනවා එම උපාසක මාතාව මරණින් මතු ජීවිතයේදී අපාගත වනවයි කියලා. හේතුව ඇය කරේ සත්ව හිංසනයක්. සත්ව හිංසනයක් කරපු කෙනෙකුගේ පෞද්ගලික ආධ්‍යාත්මික පුණ්‍ය කටයුතු වලින් ස්වර්ගස්ත වන්නට බැයි කියලා නබි නායකතුමාණන් දැඩි ලෙස විරෝධය පළ කරා සත්ව හිංසනයට එරෙහිව. හේතුව අපි සුරතලයට යම් කිසි සත්වයක් ඇතිදැඩි කර ගන්නවා නම් ඒ සතාට අවශ්‍ය කරන වේලාවට අවශ්‍ය සාත්තු සප්පායම් ආහාර පාන සියල්ලක්ම අපි සැපයීම අපේ වගකීමක්. එසේ නොකර කිසිදු අවස්ථාවකදී සත්වයක සුරතලයටවත් ඇති කරන්නට එපයි කියලා නබි නායකතුමාණන් ධර්මතාවයක් අපට සුරතල් සතුන් සම්බන්ධයෙන් ලබා දී තිබෙනවා. මෙවැනි සත්ව කරුණාව සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවකදී එක් වක්තෘවරයෙක් නබි නායකතුමාණන් වගේම නබි නායකතුමාණන්ට පෙර ජීවත් වුණු වක්තෘවරයෙක් පෙර බුදුවරු වගේ ඔහුව එක් කුහුඹුවෙක් සපා කනවා. ඒ වක්තෘවරයා එකපාරටම සම්පූර්ණ කුහුඹුවන් සිටි ඒ සම්පූර්ණ ප්‍රදේශයම ගිනිපත් කෙරුවා. වහාම සර්ව බලධාරී දෙවියන් වන අල්ලා ඒ පෙර වක්තෘවරයාට අවවාද කරනවා ඇයි ඔබ මෙසේ පහත් වූ ක්‍රියාවක් කළේ? ඔබව සපාක එක් කුහුඹුවෙකු වෙනුවෙන් සමස්තයක් වශයෙන් දෙවියන්ට යාඥා පවත්වමින් සිටින කුහුඹු සමාජයක්ම ඔබ විනාශ කළේ මන්ද කියලා සර්ව බලධාරී දෙවියන් එක් කුහුඹුවෙකුව වෙනුවට සමස්තයක් වශයෙන් සියලු කුහුඹුවන් විනාශ කිරීම තරයේ ගෙනා දුටුවා. මෙසේ සත්ව කරුණාවට ඉස්ලාම් ධර්මයේ තුල විවිධ මඟ පෙන්වී තිබෙනවා. නමුත් අපගේ ආහාර අවශ්‍යතාවය සඳහා යම් යම් අවස්ථාවලදී අපව ආරක්ෂා කර ගැනීම සඳහා අපට සත්වයෙකුගේ පණ නැසීමට සිද්ධ වෙනවා. එය වියතිරේකී අවස්ථාවක් වශයෙන් අවශ්‍ය නම් පමණ අපට අවශ්‍ය නම් මధుරයේ අපව සපා කරන අවස්ථාවේදී මధుරවාගේ ජීවිතේම ආරක්ෂා කළ යුතුයි. ගෞරවයට පත් කළ යුතුයි කියලා මధుරවන් බෝ කරන්න අපි උත්සාහ කරන්නේ. එතනදී අපගේ බුද්ධිය ක්‍රියා කරන්නේ ඒ මధుරවාගේ මගේ සෞඛ්‍ය ජීවිතයට අවදානමක් තිබෙනවා. මාගේ සෞඛ්‍ය ජීවිතය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා
ඒ මදුරුවාගේ සමස්ත ජීවිතය කෙලසා දැමීම තමයි මම යහපතක් කොට සලකන්නේ. එම අවස්ථාවේදී මදුරුවාගේ ජීවිතය උදුරා ගැනීම ඉස්ලාම් ධර්මයේ පාප කර්මයක් වශයෙන් සලකන්නේ නැහැ. ඒ වගේම අපි ගොවිතැන් කටයුතු සිද්ධ කරනකොට කෘෂිකාර්මික රටක් වශයෙන් ජීවත් වෙන අප රට තුළ කෘෂි කර්මයට වැදගත්කමක් ලබා දිය යුතු රටක් වශයෙන් කෘෂි කර්මයේදී ගොවිතැනේදී හේන් ගොවිතැනේදී අපට කෘමිනාශක විඳින්නට සිද්ධ වෙනවා. කෘමීන් අපගේ භෝග වගාව විනාශ කරන්නට උත්සාහ කරන අවස්ථාවේදී නාශක යොදලා නාශක කියන්නේ අප නසන දේවල්. ඒ කෘමීන් අපි ඉවත් කරන්නේ වී ටික ආරක්ෂා කරගන්න. වී ආරක්ෂා කරන්නේ අපේ බඩ පුරවගන්න. ආහාර අවශ්‍යතාවයේ උදෙසා හිතා මතාම කෘමිනාශක ඉසිලා අපි ජීවීන් විනාශ කරේ. ජීවීන් විනාශ කර දැමීමේ අරමුණින් නෙමෙයි ආහාරය වෙනුවෙන් මගේ ආහාරය ආරක්ෂා කිරීමේ අරමුණෙන් කියලා මෙවන් වූ තර්කයක් තුළ මෙවන් වූ අවශ්‍යතාවයක් තුළ ඔබගේ ආහාර අවශ්‍යතාවය උදෙසා මාංශ ආහාර වශයෙන් මත්ස්‍ය ආහාර වශයෙන් පවතින දේවල් පවා ඔබ ඒ සත්වයාගේ පණ උදුරා ගැනීම තුළින් ලබා ගැනීම වරදක් නොවේ කියලා ඉස්ලාම් ධර්මයේ පවසනවා මිසක් නිකරුණේ සත්ව ඝාතනයක් සිද්ධ කරනවා නම් ඒ මරණින් මතු ජීවිතයේදී අපාගත වන තරමට පාප කර්ම ක්‍රියාවක් වශයෙන් ඉස්ලාම් පැහැදිලිව ප්‍රකාශයටපත් කර තිබෙනවා. එම නිසා තමයි කුර්බාන් කියන ඒ ක්‍රමයේදී එතනදී සර්ව බලධාරී දෙවියන් අපට මඟ පෙන්වා දී තිබෙන්නේ මාංශමය ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාවට සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් මිත්‍යා දෘෂ්ටිකව පුද පූජා පවත්වමින් දිවි පූජා පවත්වමින් සතුන්ගේ ලේ හෝ සතුන්ගේ මාංශ දෙවියන්ට පූජා කරන ඒ මිත්‍යා දෘෂ්ටික පූජා ක්‍රමය බැහැර කරලා දෙවියන්ගේ නාමයෙන් සත්ව පූජාවක් සිද්ධ කළ යුතු නම් ඒ සත්වයන්ගේ මාංශ අහිංසක අසරණ ආහාර වල අවශ්‍යතාවයෙන් පෙළෙන දුගී දුප්පත් ජනතාවට ලබා දෙන්න කියලා ඉස්ලාම් ධර්මයේ පවසන එම ක්‍රමය තමයි කුර්බාන් තුලින් තිබෙන්නේ. ගවයා ලොකු නිසා, ගවයාගේ ඇස විශාලව පේන නිසා, ගවයාගේ කඳුල විශාලව පේන නිසා අපගේ හැඟීම් දුක්බර වෙනවා. මදුරුවාගේ ඇස අපට නොපෙනෙන නිසා, මදුරුවාගේ කඳුල අපට නොපෙනෙන නිසා, මදුරුවාගේ වේදනාව අපට නොපෙනෙන නිසා එම වේදනාව අපට ශනිකවම අනිච්ඡානුගත ක්‍රියාවක් වශයෙන් මදුරුවා නසන්නට අපි ඉදිරිපත් වෙනවා. මේයි වෙනස. ඒ නිසා ඉස්ලාම් තුල සත්ව හිංසනය තානම් අවශ්‍යතාවයේ උදෙසා ආහාරයේ උදෙසා සෞඛ්‍ය ජීවිතයේ උදෙසා ඔබ පරපණක් නසනවා නම් ඒ යම් යම් සීමාවන් ඇතුළත අනුමත කිරීමක් ලබා දී තිබෙනවා. ඒ එතුමාට ලබා දුන් උත්තරේ සිංහල පරිවර්තනය.